ශ්‍රී සිනමාව මේ ශ්‍රී සිනමාව ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා මේ හෝරා දෙකට. ආදරණීයන් සමග සිනමා කෘතියක රස බලන්න ඔබ අන්තිමටම සිනමා ශාලාවකට ගිය කවද්ද? එක එක්කෙනා එක එක උත්තර ලබා දෙයි. කොහොමනත් අපි සූදානම් ඔබව ඔබේ මනසින් සිනමා ශාලාවක් තුළට මේ හෝරා දෙකේදී නැවත වතාවක් අරගෙන යන්න. සිනමා කෘතියක් කියලා කියන්නේ සමහර විට ඔබේ ජීවිතය වගේ. සිනමාව ජීවිතයක් කරගත්ත අය, ජීවිතයම සිනමාව කරගත්ත අයත් මේ ලෝකේ අපිට ඕන තරම් මුණ ගැහෙනවා. අද දවසේදී මේ සිනමාවේ හතර මායිම් වල සීමාවෙන් ඔබට ගිහින් අපි තවදවත් ඔබ නොදුටු නොඇසූ කතා මේ ශ්‍රී සිනමාවේදී කතා බහ කරනවා. මේ කතා බහේදී මාත් එක්ක ඉන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සිනමා විචාරක ජනක මල්මී ආරච්චි මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. අද දවසේදීත් ගිය සතියේ වගේම අපි සූදානම් මේ හොරා දෙකේදී ඔබත් සමගින් කතා බහ කරන්න මේ සිංහල සිනමාව පිළිබඳව, ලෝක සිනමාව පිළිබඳව සහ එදා නිර්මාණ සහ අද නිර්මාණ පිළිබඳව. දැන් සිංහල සිනමාවේ ඉතිහාසය ගත්තොත් එimhe 60 70 දශකයේදී බොහොම අපූර්ව සිනමාපට අපිට දකින්න ලැබෙනවා. සමහරවිට විචාරකයෝ පවා කියනවා මේ ආසියානු සිනමාවේ අනාගත බලාපොරොත්තුව කියලා මේ දශක දෙකේදී සිංහල සිනමාව ගැන කතා කරද්දී. ඊට පස්සේ 80 දශකයේදී අර ඔබතුමා පහුගිය සතියේ වැඩසටහනකදී කිව්වා වගේම ලංකාවේ තිබුණ දේශපාලන වටපිටාවත් එක්ක සිනමාවේ පසුබෑමකට ලක් වෙනවා. හැබැයි ඒ අතරදී අපි සුවිශේෂී මන්සලකුණු සටහන් කරනවා සිංහල සිනමාවේ. ඔව් ඇත්තටම මේකෙදි පාරටම මතක් කරන චිත්‍රපටියක් තමයි ක්‍රිෂාන් මේ පරසතුමල් කියන චිත්‍රපටය. සිංහල සිනමා වංශ කතාවේ කඩුණු පොරොන්දුවේ ඉඳලා මේ වෙන තාක්කල් චිත්‍රපට තේරන්න කිව්වොත් 10ක්. අනිවාර්යෙන් මේ 10ට ඇතුළත් වෙන චිත්‍රපටයක් තමයි පරසතුමල් කියන චිත්‍රපටය. මීට පෙර තෝරගත්ත අවුරුදු 50 පිරෙනකොට එහෙම තෝරගත්ත වකවානුත් තිබුණ චිත්‍රපටි. හොඳම චිත්‍රපටි මොනවද කියලා ඒ කාලේදී වෙනකොට. ඒ කාලේ වෙනකොටත් ඇවිල්ලා මේ පරසතුමල් කියන චිත්‍රපටයේ චිත්‍රපටි 10ට ඇතුළත් වෙලා තිබුණා. ඒ මුන්දේ රාගවත් ගලවල පදිංචි ඇයි යාට කමක් නැහැ. වොනි මහත්තයා හරි කාගේ හරි ගැටවලට එම වෙලා මෙහෙන්නේ නැහැ උනන්. අපි දෙන්නේ කියලා මේ බංගලාවේ පදිංචිට යමු. ඒ මුන්දේ රාගවත් ගලවල පදිංචි ඇයිට ඉක්මනට ගියක් හදන්නේ? ඒක තමයි මම රස්සාවක් සෙවි. මන්ට ගියදලි ඉවර කරන්න ඕන. එහෙනම් මං හෙටම යන්න හෙට්ටිපොළ බංගලාවේ රස්සාව. මෑ අරුණ සිරිසෙන් මේ බංගලාවේ තමුසෙට ඕන බයස්කෝප් එකක් නටන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඕන જાතියේ බඩු ඕන තරම්. හැබැයි ඉතින් මං ආපු දාට බංගලාව මට අනෙක් ඕනම දවසක තමුසෙට. මොකෝ මං එන දවසට මෙතෙන් තමුසෙටත් ඕනේ. නෙලබ. එහෙනම් මං රාලාම කියන හැටියට වත්ත බලා ගන්න. හැබැයි එකක් හිතේ තියාගන්න. මේ මුළු වත්ත මොනක් තමුසෙට සින්නක් කරේ ලිල දෙන්න පුළුවන් මිනිහෙක් මං හිතක් හිතුණා. තේරුණා? මේක සුවිශේෂී චිත්‍රපටයක්. ඇත්තටම මේක මුලින්ම නම් කරලා තිබුණේ පෙම්බතුන්ගේ ලෝකේ කියලා. චිත්‍රපටයේ මුල් නම. නමුත් පස්සේ චිත්‍රපටිය රූපගත කරලා එහෙම ඉවර වෙනකොට තමයි මේකේ පරසතුමල් කියලා චිත්‍රපටියට නම යදුනේ. මේකේ ඇත්තටම කතාව PKD සෙනවිරත්නයන් හග්ගල්ලේ PKD සෙනවිරත්නයන්ගෙන් තමයි මේකේ දෙබස් ලිව්වේ කතාව. ඇත්තටම ඊටාම මේ සිත්ගන්නාසුළු වචන සහ ප්‍රේමය පිළිබඳ මා අපූර්ව කියමන් මේක ඇතුලේ තියෙනවා. කෙසේ හෝ මේක මේ ඇන්ටන් වික්‍රමසිංහ මහත්මයාගේ තිබුණා සිනේ ලංකා කියලා වල චිත්‍රපට සමාගම. මුලින්ම චිත්‍රා බාලසූරිය මේක අධ්‍යක්ෂකවරයා පැවරුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ චිත්‍රපටය කරන්න කියලා. නමුත් ඇන්ටන් වික්‍රමසිංහයන් සමග තිබුණු ගිවිසුම නිසා ලෙස්ටර් පීරිස් තමයි මේක පැවරුවේ ගාමිණී ෆොන්සේකට. ගාමිණී ෆොන්සේක මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනකොට වයස අවුරුදු 29යි. බොහොම තරුණ කාලෙදී මේක ලැබුණේ. ඇත්තටම ඔබ චිත්‍රපටිය බලපු අය මතකට එයි මේකේ දර්ශන වලින් අර ඔහු බීමත්ව ඉන්න දර්ශනයක් තියෙනවා. මම හිතන්නේ ඒ දර්ශනය රූපගත කරා සුමිත් අමරසිංහයන්. තාම මම හිතන්නේ මේ ටෙක්නිකලි පුදුමාකාර විදිහේ දර්ශනයක් ඒක. ඔහු මේ බීමත්ව ඉඳලා උඩ ඉඳලා පඩිපෙළේ උඩම ඉඳලා අත් දෙක තියාගෙන බලන් ඉන්නවා. ඒකෙදි ඊළඟ ෂොට් එක එනවා මේ බීමත් මිනිස්සෙකුට කොහොමද මේ පල්ලෙහා බලන් ඉන්නකොට පේන විදිහට මේ කැමරා එක මෙහෙවනවා. ඒ වගේ මේ ලයිටිං ආලෝකකරණය සම්බන්ධයෙන් පවා ඒ චිත්‍රපටයේ මහ පුදුමාකාර විදිහේ හපංකම් කරා සුමිත් අමරසිංහයන්. ඉතින් ඒකම මට කියන්නට තියෙන්නේ මේකේ පරසතුමා චිත්‍රපටය 1967 සරසවි සම්මානොල්ලේ හොඳම තිරනාටක රචකයාට හොඳ සම්මානය, හොඳම නළුවා, හොඳම ගායිකාව, හොඳම කලාධ්‍යක්ෂණය කියන සම්මාන සියල්ලම හිමි වුණා මේකට. ගාමිණී, පුණ්‍යහින්දිනී, ටෝනි, අනුලා,
ඩී.ආර්. නානක්කාර වගේ සිරිමති රසාදරි වගේ නල් නිලියුමකට දායක වුණා. කොහොම ඉවරයි. අනේ දෙවියනේ මට මුලේ මතක් වෙනවා තාලාවි. බඩහිර අහසේ සතු සිත්තම් නොකුණාවේ දෙලිපෙත අඳන හිරියාමල් පිකුණාවේ මා ආදරය කළ වග නොම හැමුණාවේ මානති කලික සුවඳක් ගන්නාවේ. මේක ඇත්තටම මේ ලස්සන ගීත තියෙනවා. ගීත තුනක් තියෙනවා. මම හිතන්නේ ගීත තුනේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ තොලින් තොලට වැහෙන අමබින්දු කියන ගීතයත් සඳකත් පිනිදිය දියවි ගලනා කියන ගීතයත් එක්කම මම හිතන්නේ මේ මුළු චිත්‍රපටයේම තේමාව තියෙන්නේ මේ මහගමසේකරන් විසින් රචනා කරපු සුජාත අත්තනායක ගැවූ මේ පරවුණු මල්වල සුවඳ අතීතයේ කියන ගීතය. මම හිතන්නේ අපි මේ ගීතය අහුවොත් හොඳයි කියලාත් මට හිතෙනවා.